අම්මේ ඔක වැඩි කරන්න බා. අඩු කරන්න. ඔයා සමහර වෙලාවට අර පිස්සු කතා කියනවා. මොනවා හරි වැටෙනවනේ දුට. මේ මල් වැටෙන එකට මොත්ත ගන්න. ඕව නැතුනොත් එම හිටගෙන ගිය එකත් අපරාධ. පිස්ටුන් දාලා ඉන්න එක එවන්න ඕනේ ගහලා. මියුසික් එක දාලා දෙන්න ආදරණීය. ආර බුලන් ආදරණීය වෙන්න දැන්. වෙලාව සවස් 5 විනාඩි 40 ගණන්. රතුපිණි වැස්සට ගහේ ඉන්න බස්සට ආදරයට ආපු කැස්සට පළවෙනි යඹ ප්‍රශ්නේ හම්බුනේ 30ට. ලස්සනයි නේද? හරිම ලස්සනයි. මේ වගේ ආදරේදිත් ප්‍රශ්න එනවා. ඉතින් අපි වැඩි ඒවට ඔලුවට නොදා ආදරය ගැන කතා කරමු. සිනු මං වගෙන් චූටි ප්‍රශ්න 9ක් විතර අහනවා. එකෙන් පළවෙනි ප්‍රශ්නේ තමයි ඔයා වැඩිපුරම ආදරයටද නැත්නම් කෑදරයටද? මං ආදරයට කෑදරයි. මොනවා හරි වැටෙනවනේ දුට. හිම වැටෙනවා. මං හිතන්නේ හාට් පෙති වැටෙනවා. ඉතින් එළියේ තියෙන සුන්දරත්වයක්ම නෙවෙයි. ඒක අර ඉන්දියාවෙන් එන මම හිතන්නේ පිදුරු ගිනි තියෙනවා ඉන්දියාවේ. ගෝයන් කපලා නෑ. ඇත්ත. ඒකත් ඉතින් ආදර වැඩසටහනේදී කියන්න ඕනේ අපිට ආදරයට නෙවෙයි. අපි අපිට ආදරය කරනවා නම් එළියට යන්න හුස්ම ගන්න එපා. ඔයා සමහර වෙලාවට අර පිස්සු කතා කියනවා. නේ පිස්සු කතා නෙමෙයි මේවා උපදෙස්. ආදරයට දෙන. ආදර වෙනින් උපදෙස්. මේ මල් වැටෙන එකට මොත්ත ගන්න. ලස්සනයි නේද? ඔයාගේ මේ ආදරේ උතුරලා දෝරේ ගන්න නිසා වටපිටාවෙන් හාට්ස් වැටෙනවා. දුරකථනයේත් මං හිතන්නේ කවුද හරි නදදිදී වද දෙනවා. ආයුබෝවන්. ඒකවන් මං හිතන්නේ දුරකථනයේ රේඩියෝ එකේ සද්දේ රේඩියෝ එකේ සද්ද අඩු කරගත්තොත් අපිට අපේ කතා බහ ඉදිරියට ගෙනියන්න රේඩියෝ එකේ සද්ද අඩු කළා තුටක් ඉන්නයි අපිත් එක්ක ෆෝන් එකකින් කතා කරන්න. අම්මේ ඔක වැඩි කරන්න බා. අඩු කරන්න. දැන් හරිදයි. දැන් අපි පැහැදිලි කවුද මේ? අයි මම භද්‍ර යවන කුමාර. භද්‍ර යවන කුමාර. සෙනු මේ භද්‍ර යවෝනියගෙන් ඔයාට මොන හරි අහන්න තියෙනවද ආදරය ගැන? මං යාගෙන් අහන්න කැමති ඔයා දැනටමත් ආදරවන්තයෙක්ද? අනේ. ඒ ආදරේ ගැන කියන්න ගත්තේ පුංචි ආදර කතාවක්. පුංචි ආදර කතා තමයි මේ ලෝකේ කවදා හරි ලොකු පොත් ලියන්නේ. මලිති. එයා මලිති. එයාගේ නම මලිති. මලිති බලිති පෙරේරා. මලිති බටිති. එයා ඔයාගේ කන ළඟ ආදරෙන් කිචිබිචි ගන්නවද? නේ ඉස්සෙල්ලම අපේ ආදර කතා බස් එකේදී මේ වුණේ. එයා මට මතකයි එයා මට ආදරේ කැමති කියලා මට දැනුනේ. මං එක දවසක් තෙමීගෙන කොඩේ අකුලගෙන බස් එකට එල්ලුණා. එල්ලලා එයා ළඟ හිටගෙන ගියා. එනකොට මගේ අර කුඩේ වතුර එයාගේ මේ මෙහෙම වැටුණ උර හිසට. ඒත් එයා මොකුත් කිව්වේ නෑ. එයා ආදරේ. ඔව්. තෙමීගෙන ඉන්න ඇති. තෙමීගෙන හිටියේ ඉතින් මේ මට හිතුණා එයා මට කැමති මෙහෙමයි කියලා. එයා කාගේවත් හිත රිදවන්නේ නැහැ කියන එක ඒ පණිවුඩේ ඔයා ලබා ගත්තද? ඔව් ඉතින් ඊට පස්සේ බස් එකේදී තමයි ගොඩාක් හම්බුනේ. ඉතින් මට මතකයි බස් එකේ ගොඩක් සෙනග ඇස්සේ එයා නැගගෙන ඉන්නේ මම වාඩි වෙලා හිටියේ. මම වාඩි වෙලා ඉන්නකොට එයා එනවා සෙනග අතරින්. ඔයා හොයාගෙන. ඔව්. ඒ වෙලාවට මම මොකද්ද දන්නවද කරන්නේ? මොකද්ද කරන්නේ? ඔයා සීට් එක දෙනවා. නෑ. එන? බලාගෙන ඉන්නවා. නෑ මම එයාගේ පොට් එක මගේ ළඟට අරගෙන ඉන්නවා. මම නැගිටලා සීට් එක දෙන්නේ නැද්ද?
බෑනයි ඕ හිටගෙන යන්න පුළුවන්ගේ ඔය ආදර තියදක නැතිේද කවුදන්නේ මම හිටන්ගේ එල්ල ඔක්කොම මේ වෙලා මේ අන්තිමයයි මේ ඕව නැතුවනොත්තේම හිටගෙන ගියකත් අපරාඩ කෝමරයි එයා මාව හම්බෙන්න ආවා නිතර දිවිල ආවා මල්ට බටිති ඉතින් පුංචි ආදරයක් ගොඩ නැගුණා. හරි ඉතින් අපි අහන්නේ දිගින් දිගටම හාරහාර ඒ පුංචියට පටන්ගත් ආදරේ දැන් තත්ත්වෙම ඒ ආදරේ පුංචි ආදරයක් ගොඩ නැගුණා. ඒක තමයි මට ඒ කියන්නේ අද වෙනකොට ඒ ආදරේ කොහෙද තියෙන්නේ? ඉන්නකෝ කියනකම්. ඔව්. ඉතින් දවසක් යාවා තව කෙනෙක් එක්ක යාට වඩා අවුරුදු 3ක් විතර වැඩිමල් ඇති. මං යාට වඩා 5ක් වැඩිමල්. කොහොමත් ආදරයක් පටන් ගත්තාන් පස්සේ තමන්ගේ ළඟම ඉන්න යාළුවා ගෙනල්ලා මේ අරයා කියලා පෙන්නනවා. ඒ දෙන්න යාළුවා නෙමෙයි. යාළුවෙක් කියලා තමයි මාත් හිතුවේ. අස්සනම ලස්සනයි. ඔව්. යාළුවෙක් නෙමෙයි ඒකනේ පුංචි ආදරයක් කිව්වේ. ඒ කියන්නේ ඒ යාගේ පුංචි. මොකද පුංචි ආදරයක් කියන්නේ පුංචි එයාගේ පුංචිලා ඉන්නවනේ අනේ එහෙම අවුරුදු 3ක් විතර එහෙම මේව තියෙන්නේ. ඔව්. යාළුවා වගේ ඉන්නේ. හිම පුංචි කෙනෙක්. ඉතින් පුංචි ආදරයක් අයියේ ගොඩ නැගීගෙන යනවා. ඉතින් දැන් මල්ටි බටිතිද බායි කියන්න තමයි දැන් මට සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මට පොඩි ලොකු ආශාවක් තියෙනවා අනාගතයේ දවසක. මොකද්ද? මට ආදරණීය ඒ කියන්නේ මට සුදු මහත්තයෝ පැටියෝ අප්පච්චි බබෝ ඒ කියපු කටහඬකින් අනාගතයේ දවසක බාපි කියලා කතා කරනකොට එනම් බාප්පේ අපි යාට සමුදෙමු. ඔය බයි බාප්පේ. බාප්ප කිව්වා. මට බාප්ප කිව්වනේ ඒ දවස්වල. ඒ දවස් මටත් ආසම් බාප්ප කියලානේ. මොයි කියන්නේ? ඒ කියන්නේ ආදරයක් හින්දාද? ඔව් ආදරයක් හින්දා තමයි. අප්පච්චි පුංචි ආදරයක් නේ. ගියාද ලයින් ගියා. ලයින් එකෙන් ඉල්ලන්න වටින්නේ. අපි ස්ටන්ඩාය ලයින් එක එවන්න ඕනේ අගහරා. ලංකාවේ ජනප්‍රියම විනෝදාත්මකම වැඩසටහන් නැරඹීමට සිරස FM YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න.